to dashboard කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ print invoice කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ invoice එක අපිට වෙනම A4 එක තියෙන විදිහ තමයි display වෙන්නේ. එතකොට මෙතනදී skill shop කියන title එක, ඊට පස්සේ invoice number එක, date එක, name එක, ඊට පස්සේ ආගේ Gmail එක, number එක, ඊට පස්සේ address එක, ඊට පස්සේ payment details අපිට බලා ගන්න පුළුවන්. කොච්චර amount එකක් payment කරලා තියෙනවද, මොකෙන්ද payment එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට cost details අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී cost title එක, instructor එක name එක, ඊට පස්සේ ඒ level එක සහ price එක මෙතනදී, ඊට පස්සේ සම්පූර්ණ sub total එක සහ cost document detail fee එකත් එක්ක total payment එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ finally footer එකට අපිට thank you for investing your skills කියන එක අපිට මෙතනින් දීලා තියෙනවා. අසු container design එකක් අපි මෙතනට දීලා තියෙන්නේ. max width limit එකක් තියෙන, center line වෙලා තියෙන responsive padding එකක් අපි මෙතනට add කරගෙන තියෙනවා. ඊට පස්සේ action bar එක අපි මෙතනින් ගත්තොත් එහෙම මෙතන back button එක සහ print button එක අපි මෙතනට add කරගෙන තියෙනවා. ඊට පස්සේ back button එක ගත්තොත් එහෙම dashboard එකට gate වෙන්න තමයි අපි මේක add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ print එක ගත්තොත් එහෙම මෙතනදී window.print function එක මෙතනදී browser print dialog එක open වෙනවා මෙතනදී. ඊට පස්සේ invoice card එක ගත්තොත් එහෙම මෙතනදී background එකක්, padding එකක්, rounded වගේම shadow එකක් අපි මෙතනට add කරගෙන තියෙනවා. ඊට පස්සේ padding අපි responsive විදිහට දීලා තියෙන්නේ. ඊට පස්සේ header section එක අපි මෙතනට දීලා තියෙනවා. මෙතනදී mobile column විදිහට layout, mobile layout එක column විදිහට, desktop layout එක row විදිහට එන්නත්. ඊට පස්සේ මෙතනදී left side එකේ අපිට skill shop logo එක සහ අපේ tagline එක අපිට බලා ගන්න පුළුවන්. right side එකේ invoice එක, ID එක සහ date එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ address section එක තියෙනවා මෙතනදී. address section එක තියෙනවා. ඊට පස්සේ මෙතනදී name, email, form, address කියන එක සහ right side එකේ අපිට payment details බලා ගන්න පුළුවන්. ඊට පස්සේ payment badge එක ගත්තොත් එහෙනම් මෙතනදී green background green විදිහටත් text එක green color විදිහටත් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී. එතකොට green color සමානයි success විදිහට. ඒ කියන්නේ paid successfully payment එක කරලා තියෙනවා නම් item table එක ගත්තොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මේක mobile වල table overflow එක avoid කරගන්නවා මෙතනදී. එතකොට මෙතනදී table එකට අපි cost details, level සහ price කියන එක මෙතනට add කරගෙන තියෙනවා. ඊපස්සේ total section එක side align කරගෙන තියෙනවා. display කරන values ටික අපිට sub total, delivery fee, total paid කියන එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. important values ටික අපි මෙතනදී highlight කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමට footer section එකක් දීලා thank you message එක අපි මෙතනින් දෙනවා footer section එකේ.